මේ තියෙන guys අපේ ගෙදර තියෙන වෙසක් පූරු ටික වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන් ලයිට් එක දාපුවාම අපි 2:30 විතර පිටත් වුණා දන්සල් කන්න යන්න කියලා. ඔන්න ඉතින් අපිට ස්තෝරම සෙට් උනේ කිරිබත් කුඹුර තිබුණ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි ඒකත් කාලා පිටත් වුණා ගම්පල පැත්තට යන්නම් කියලා. ඔන්න එතකොටම හම්බුණා අපිට සව් දන්සලක්. මේක තිබුණේ හරියටම 7 කණුවේ. ඒකත් බීලා අපි සෙට් වුණා එතනම තිබුණ තෝසේ දන්සලකට. මේක හරියටම තිබුණේ 7 කණුවේ IOG ෂෙඩ් එක ගාව. ඉතින් අපි ඒකත් කාලා ගියා ගම්පල පැත්තට. ඔන්න වැලිගල්ලට යනකොට අපිට තවත් හම්බුණා සව් දන්සලක්. අපි ආයෙත් ආවා ගෙලි ඔය පැත්තට. එතකොට අපිට තවත් හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. අපේ ගෙදර කට්ටියත් ඇවිල්ලා හිටියා. අපේ අම්මට හම්බුණා තිබුණා රයිස් එකක්. ඒකත් අපි එතන ඉඳගෙනම කාලා අපි යන්න පිටත් වුණා ආයෙත් නුවර පැත්තට. යනකොට ලස්සන හදත් පායලා තිබුණා. අපි ඉතින් සෙට් වුණා ගැටබේ හන්දියේ තිබුණ බත් දන්සලකට. අපි යනකොට එතන පටන්ගෙන තිබුණෙත් නැහැ. පොලිමුට යනකොට අපි හරියටම 6:30 වගේ වුණා. කොහොම හරි අපි ඉතින් දන්සල ඇතුළට යනකොට 9:40 වගේ. ඉතින් අපි බට්ටිකුත් කාලා ගෙදර යන්න කියලා තමයි හදන්නේ. යනකොට අපිට හම්බුණා කැම්පස් එකේ කැරකෙන වෙසක් කූඩුව. ඒකත් බලාගෙන අපි ආවා ගෙදර. මේ තියෙන අපේ ගෙදර තියෙන වෙසක් කලාපය.